මේ මාර්ගඵල උන්මාදයේ කියන එක බොහොම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කොයි වෙලාවක සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵල ගැන හිතන්න යන්න එපා. මගේ ජීවිතයේ තරුණ කාලේ ඉඳන්ම මට යම් ඉලක්කයක් තිබ්බනම් මම මේ ඉලක්කය සකස් කරගත්තේ මෙහෙමයි. මම මැරෙන වෙලාවට ඇලීම් ගැටීම් වලින් තොරව ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව හුස්ම ටික යන්න කියන අපේක්ෂාවයි මට තිබුණේ. වෙන අපේක්ෂාවක් තිබෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් උපේක්ෂාවෙන් තොරව මට හුස්ම ටික යන්න. එතෙන්ට කියන නම මොකද්ද කියලා මම හිතන්න ගියෙත් නැහැ. මම අද හිතන්නෙත් නැහැ. තේරෙනවද? මම හිතුවනම් කවදාකවත් මේ ගමනේ දශමයක්වත් අපිට එන්න බැහැ. ඒ නිසා මම සතර අපායේ මිදෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. ඇති කරගෙන මම සෝවාන්ද සකෘදාගාමීද අනාගාමීද අරිහත්ද කියලා මේවා හොයන්න යන්න එපා. මේවා හොයන තාක්කල් අපිට කවදාකවත් මේවා ලැබෙන්නේ නැහැ. ඔබ සියල්ල අත්හරින්න. එවිට ඔබට සියල්ල ලැබෙවි. ඔබට සියල්ල ලැබෙනකොට ඒ කිසිවක් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සෝවාන් ඵලයට තියෙන කැමැත්ත අත්හරින්න. සෝවාන් ඵලයට තියෙන කැමැත්ත අත්හැරිය තනයි ඔබ සෝවාන් ඵලයට පත් වෙන්නේ. සකෘදාගාමි ඵලයට තියෙන කැමැත්ත අත්හැරිය තනයි සකෘදාගාමි ඵලයට පත් වෙන්නේ. එහෙනම් අපි මේවා කෙරේ තෘෂ්ණාව සකස් කර ගන්නවා නම් කවදාකවත් අපිට මේ ඵලයන් ලබන්නේ. ඒ නිසා ඔබ ඉන්නේ කොතනද කියලා හිතන්න යන්න එපා. මාර්ගය තුල ඉන්නවාද කියන කාරණේ දකින්න. මොකක්ද මාර්ගය? ආරෂ්ඨාංගික මාර්ගය තුල ඔබ ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. ඇස් දෙක පිය වෙන්න මොහොතක් හෝ ඉස්සරහා ඔබ සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. නමුත් යමෙක් සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ එයා තුලින් තමා දකිනවා තමා සෝවාන් ඵලයටපත් වුණා කියලා. මේ දැක්ම එයා දකින්නේ සම්මා සතිය තුලින්. මෙන්න මෙතන තමයි වැදගත් කාරණේ. එයා මේක දකින්නේ සම්මා සතිය තුලින්. තේරුණාද? සම්මා සතිය කියන්නේ මහත්යෝ අපි තාම සාරා සංඛ කල්ප ලක්ෂ ගාණක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරලා ඇවිල්ලා තාම අපිට සම්මා සතිය කියන කාරණේ සකස් කරගන්න පුළුවන්කම ලැබිලා නැහැ. තාම සකස් වෙලා නැහැ. නමුත් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සම්මා සතිය සකස් කරගෙන. එතකොට මේ සම්මා සතිය තුළිනුයි එයා විනිශ්චයකට එන්නේ මම දැන් සෝවාන් ඵලයට පත් වුණා කියලා. තේරෙනවද? එයා මේ අපි වගේ විකෘති ආකාරයෙන් සෝවාන් වුණා කියලා මාන්නය ඇති කරගෙන කටයුතු කරන කෙනෙක් නෙමෙයි. එයා මේ ජීවිතේ පෙරලා බලනවා. මොකද එයා දන්නවා හිත කියන්නේ මායя, රූපය කියන්නේ මායя කියලා. එයා දැන් දන්නවා පංච උපාදානස්කන්ධය කියන්නේ මායя කියලා. ඒ නිසා එයා කොතනකවත් නැවත මාර්ග ධර්ම වලට රැවටෙන්නේ නැහැ. එයා තමන්ව පෙරලා කිරමින් මනිමින් බලනවා. තමන් තුළ සක්කාය දිට්ඨිය තියෙනවා. එයා දකින්නවත් නෑ සියුම්ම තියෙනවා නම් එයා දක්ෂයි ඒ සියුම්ම තියෙන තැන ක්ෂය කරගන්න මාර්ගය තුල යන්නේ. මොකද එයා මායя පිට දෙන්නේ. මොකද සම්මා සතිය සකස් වෙනවා. සම්මා සතියයි මේක ඇති කරන්නේ. තමන් සෝවාන්ද සකෘදාගාමීද අනාගාමීද අරිහත් භාවයට පත් වුණාද කියලා තමා දකින්නේ සම්මා සතියේ. ඒ සතිය ලෝකයාට සකස් වෙලා නැහැ. ඒ නිසා ලෝකයාට තව ඒ මාර්ගඵලලාභීන්ගේ සකස් වෙන්නා වූ සම්මා සතිය ගැන කියන්නේ ලෝකයා දන්නේ නැහැ. තේරෙනවද? මොකද එයා සම්මා සතිය තුලිනුයි එයාව විනිශ්චය කරන්නේ. එයා නැවත තමා තුල බලනවා. සක්කාය දිට්ඨිය තියනවාද? විචිකිච්ඡාව තියනවාද? අන්නේ සීලවත වලට මගේ කැමැත්තක් තියනවාද? ඒවා ෂේ වෙලා නම් එයා බලනවා තෙරුවන් කෙරේ අචල සද්ධාව තමා තුල තියනවාද? ඒ වගේම පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා තමා දකින්නවාද? ඒ වගේම අන්නේ සීලවත වලට එයා බැඳෙන්නේ නැද්ද? විචිකිච්ඡාව පහ වෙලාද? තමා තුලින් තමා ස්වයං පරීක්ෂණය කරනවා. ඒ ස්වයං පරීක්ෂණය කරන්නේ සම්මා සතිය තුලින්. නමුත් සම්මා සතිය කියන කාරණය මෙතෙක් අපි කවදාවත් මේ භව ගමනේ තාම ලබාගෙන නැහැ කියන්නේ. එහෙනම් ඒක ඒ තරම් ශ්‍රේෂ්ඨ දෙයක්, ඒ තරම් උත්තරීතර දෙයක්. සම්මා සතිය තුලින් ගන්නා වූ තීන්දුව කවදාවත් වරදින්නේ නැහැ මාත්. මොකද ඒක තමයි සම්මා සතියේ තියෙන ශ්‍රේෂ්ඨභාවය. ඒ නිසා කවදා හරි තමන් සෝවාන් ඵලයට අවංකවපත් වුණා නම් තමා තුළ විශ්වාසයක් සකස් වෙනවා. මම ආයෙත් සතර අපායට වැටෙන්නේ නැහැ කියන විශ්වාසය. නමුත් මේ විශ්වාසය සකස් වෙනවා වගේම හේතුන් කීපයක් නිසා හතරක් නිසා කෙනෙක් අධිගමයන් ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි හේතුව තමයි අධිමාන්‍ය නිසා අධිගමයන් ප්‍රකාශ කරනවා. අධිමාන්‍ය නිසා යා කියනවා මම සෝවාන් වෙලා සකෘදාගාමි වෙලා කියලා. දෙවෙනියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහය නිසා, ඒ කියන්නේ මෝඩභාවය නිසා එයා ප්‍රකාශ කරනවා මම මාර්ගඵලලාභී කියලා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසික රෝගීභාවය නිසා එයා ප්‍රකාශ කරනවා මම සෝවාන් වෙලා සකෘදාගාමි වෙලා.
හතරවෙනි කාරණය කියනවා අවබෝධයෙන් මෙයා ප්‍රකාශ කරනවා මම මාර්ගඵලලාභියෙක් කියලා. එහෙනම් කවුරුන් හෝ සමාජයේ මාර්ගඵලලාභියෙක් කියලා කියද්දී අපි මේ කාරණා හතරටම දාලා බලන්න ඕනේ. මොකද මේ කාරණා හතරක් කියනවා මේකට ප්‍රකාශ කරන්න හේතුව. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා. බුදුරජාණන් කියනවා නෑ ඔබ තාම සෝවාන් ඵලයටවත් වෙලා නැහැ. ඔබ ගිහිල්ලා මේ මාර්ගය තුල වඩන්න කියලා කියනවා. එහෙනම් මේ හේතුන් හතරක් නිසා මාත්‍යෝ යමෙක් අධිගමය ප්‍රකාශ කරනවා. නමුත් තමා සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ තමා තුළ සම්මා සතිය සකස් වෙලා ඒ සම්මා සතිය මාත්‍යෝ තමා හරියට ලස්සනට කිරලා මැනලා අඩු කරලා වැඩි කරලා සම්පූර්ණයෙන්ම බලලා තමා තුළින් විනිශ්චයක් වෙනවා මං සතර අපායෙ මිදුණායි.